හලෝ මගේ රත්තරන් යාළුවනි ඉතින් මොකද වෙන්නේ? උන් ඉතින් ඕකෙන් මේකෙන් අද ප්ලේ කරන්න යන්නේ ස්කැරි ටීචර්. ස්කැරි ටීචර් එස් එක අයින් කරාම හැදෙන වචනේ මම කියන්නේ නැහැ මෙතන. ඒක ඔයාලා වීඩියෝ එක බලන්න හදලා බලපන් මොකද වෙන්නේ කියලා. හරි අපි ප්ලේ කරලා බලමු. මේනි ටීචර් ඕකී ආ එල්ල හරකිපා. හරි බං ඉතින් අද අපි ප්ලේ කරන්න හරියටම මෙන්න මේ තියෙන්නේ ස්පයිඩර් ප්‍රෑන්ක් එක ගාවට විතරයි අපි ප්ලේ කරන්නේ. හරිද බං? හරිනේ. දయ్యා. අපි ප්ලේ කරලා බලමු. ඕ මී කතරක් තිබ්බා මොකක් හරි කේස් එකක් ඇත්තේ. බලමු. ඕ මිස් ඇයි බං මේකට මිස් ටී කියන්නේ? ටීචර් කියලා දැම්මනම් කම්මැලි කමරද කොහෙද ටී කියලා තින්නේ? බං කියන්නේ මුට මේකට පිස්සු ඒක ඕනේ මේකට මේ රිටර්න් දෙන්න යන පොල්ලට පිස්සු වරින් ටීචර් වරින් අතේ තියන්න නලවන්න නලවන අයියෝ දැක්කද එයා දැකලා අනේ පව් මෝඩාර කියන්නේ බම් පොරු වලද කියන්නේ ඊ පත්තරේ නේ අද ස්කැරි ටීචර් වට දාන්න නම් ඉතින් මං විතරයි. අඩෝ දැන් තමයි ඒකේ පත්තරේ තිබ්බේ. අන්න අර ගියා. ඔන්න කව කරපම් කරා. අනේ දැකලා. මම බලනවා දවගේ දැක්ක කියලා. දැන් ගිහිලා අර පත්තරේ ගෙවපම් මොඩේලා හරගි. යන්නේ ඉතින් වදයක් වෙන්න එපා ඉතින් ඈ. දැනගනින් කවුද කියලා යම් හිමද හරි පත්තරේ කිව්වපන්කො දැන් ගිහිල්ලා උඹට මොකද වෙන්නේ කියලා බලපන් පත්තරේ ඇල්ලුවම අනේ මොකද උනේ හෑන්ඩ් එක කුඩු නේද අයියෝ හෑන්ඩ් එක කුඩු හෑන්ඩ් එක නෙමෙයි හෑන්ඩ් එකේ ඇඟිලි කුඩු අයියෝ ටීචර් මොකද උනේ හරි ඕකේ මගේ කතා වැඩක් නෑනේ ප්ලේ කරන් යන් ගේම් එක එච්චරයි වැඩි හරි බං ඉතින් අද මොකද්ද කරන්න තියෙන්නේ නෑ වෙන්න බෑ ලංකාවේ නම් උඹ නෙමෙයි ලංකාවේ නම් වයි කුඩුක් නේ බෑ උඹ මොකෙද උඹ ලෙහාර කියන්නේ බෑ හරි මේක අපිට මොකද්ද කරන්න තියෙන්නේ හලෝ ටීචර් අද මොකද වෙන්න උනේ ඔය බලහන් ඉබ්බෙක් දාලානේ කවුද මේ ඉබ්බ දැම්ම මෝඩයා ඒව මෙතන කියන්න බෑ ටීචර් යන්නේ අර මම යනවා ඔන්න ඔය ෂෝල්ට් එක ගනි ඊට පස්සේ මෙන්න මේ සූප් එක තියෙන්නේ ඔන්න උඩ දාපන් දැන් අපි දුවපන් බං එළියට එහෙමද හරි ටීචර්ගේ ෆේවරිට් බෙස්ට් මොකක්ද ඒගොල්ලු අඩු වැඩක් නැහැ නේද හරි ඉතින් අපි එළියට යමු අපි වැඩක් කරන්න පිළිවෙලට කරගෙන යනවා දැක්කනේ ඔක්කොම ටික වහලා බලහන් ඕක කාලා යමි තේරෙයි උඹට උඹ අනේ රහ වැඩි වුණාද දැන් උඹ කිව්වනේ උඹ තමයි බෙස්ට් චෙෆ් කියලා රහ වැඩි වෙලා අමනෙත් තන රහ වැඩි වෙලා ඔයාලට කියන්න බැරි වුණා ගණන් ගන්න බෑ මේ දවස්වල මගේ උගුරම වෙලා තියෙන්නේ මේ දන්සල් කාලා අයිස්ක්‍රීම් කාලා වැඩි වුණා සෙම පොඩ්ඩක් ඇදිලා තියෙන්නේ උගුරත් නෑවලා ඉතින් බං අපේ ගෙදර දන්සලා දුන්න අයිස්ක්‍රීම් දන්සලා
ඒකේ මං අයිස්ක්‍රීම් 26ක් ආපු ඉඳලා මට මේ විපාක දීලා. අයියෝ උඹ මෙතන hina වෙන්නේ නැතුව ඵලයන් ඔබ. මට මේ කී එකක් කුඩු කරන්න තියෙනවා. ඉඳා බෙල් එක ගහන්න. වරින් ඩීජර්. ඩීජර් වරින්. දැකලා බං. අනේ ලොකු ගඩ. කොහෙන්වත් ආවේ නැහැ කියලා සැක හිතන්න හොඳයි. මේ ගේට්ටුවත් වහගෙන මම අම්මට සීමාව ගම්නේ. එද්ද මල පයින් හොඳයි මටත් කියලා ඉවසීමේ සීමාවක් තියෙනවා හොඳද? ඕ දැන් ටීවී බලන්න යනවා ඒත්. අඩෝ මේ ගස් අස්සෙන් යන්න පුළුවන් බෑ. අඩෝ සිරෝවරම. ඒක බෑ ආදල් වැඩි. ගස්සෙන් යන්නේ නේ. හරිම සූරයා. ගස්සෙන්. අනේ මොකද උනේ? ටීවී එක කුඩු වෙලා අන්න ඉරියනවා. අනේ පවුඩි ජාන්ඩරම් තොට හොඳ එඩයක් තොට ඔය මදි. ඌ අපිට කරන්නේ වට. හරි බං ඉතින් අද මොකද්ද අපිට තියෙන දඟ වෙඩි. අද දඟ වැඩ මොකද්ද? අම්මට සිරි තීත සුරංගනා ලෝකෙක ඉන්න. දිව්‍ය ලෝකෙක ඉන්න. කොයි හරි ගිහලා මට වැඩක් නැහැ නෝකේ. මට මොකද්දද කරන්න තියෙන්නේ? අද ටීචර් ගේ ඇඳුමට කෙලවන්න වගේ තියෙන්නේ. අයියෝ මේ දොරට ඉබ්බ දාන්නේ කාටද? හොඳක් වෙන්න ඕනි බස්. නැත්තම් බම් මට මේ ක්‍රම ටික පෙන්වන්න වෙන්නේ මගේ හැකියාව පෙන්වන්න වෙන්නේ. මේ දින්නේ මේ තමයි ටීචර් කාමරේ මේ බලන් ටීචර් සුරංගනා ලෝකෙ ඉන්නේ. මොනක කපහම්බ දැන් ඕක ඇඳන් ඵලයන් යටට ඕනේ උඩ විතරක් ඇඳන් ඵලයන්. මල හැකියාව අම්මට සිරි වැටුණානේ. බලන් ටීචර්ගේ ස්විමින් pool එකට යන්න දෙන්නේ නැහැ. අපරාධ බම් මේ ස්විමින් pool එක ඇතුලේ. හැබැයි අදබගේ වාසියකුත් තියෙනවා. අන් ඒ වාසිය පස්සේ කියන්න. බලමු දැන් ටීචර් මොකද වෙන්නේ කියලා. ඕ ටීචර් උඩට යනවා දැන්. හැබැයි බම් මේ ටීචර් එන්නේ හිමීටනේ බලන්න මම මේකට බොන්න බලන්න මම යන විදිය. බලන්න සුපර්මෑන් වගේ. සුපර්මෑන්ගේ පුතා වගේ යකෝ යන්නේ. තෝර මුගේ තාත්තා සුපර්මෑන්. අර සිරාවට. උගුර පොඩ්ඩක් අවුල් ගිහින් ගණන් ගන්න එපා ඉතින් ඈ. අනේ ඩීජේ ගාමඩ මොකද උනේ? අයියෝ අනේ අඬන්න එපා මටත් ඇඬෙනවා අයියෝ. පිස්සුද බං මට ඇඬෙන්නේ නැහැ. ඔකිට මදි බං. ඔය වෙලා මදි. ඔකිට තව වෙන්න ඕනේ. හරි බං ඉතින් අද මොකද්ද කරන්න තියෙන්නේ? අදත් මොකක් හරි දඟ වැඩක් ඇත්තේ. ටීචර් තේ බොන්නේ එන ආසයිලු. හරි ඊළඟ පාර එන්නකො තේ බොන්න මම පෙන්නන්නම් තේ බොන විදිහ. මම බලන්න උඹට තේ පොවන්න යන්නේ මං අද තොට මං තේ පොවනවා. තොට තනියම බොන්න දෙන්නේ නැහැ තොට පොවනවා මං අද. දාංගෝ. බලන්න යා තනියම තේ බිව්වම හම්බෙන රිටර්න් එක පළවිකාගේ කොහොමද කියලා බලන්න. ඕගොල්ලෝ මචං ඔද තමයි අපිට මෙන්න මේ කට්ට ගණින් මේ කට්ට දැන් පෙන්නන්න යන්නේ මං ටීචර් කවුද කියලා. දැනගනින් අයම්ම එවිල්. ඔබ මොකේද මම හයිලාරි කියන්නේ. ඔය හුවා දිව්වා. දැන් ටීචර් ආයෙත් තේ එක බොන්න කියලා හිතා. එතකොට ටීචර් කිව්වේ පස්සත් භාගේ ඕක කට්ට ඇනුනාම ටීචර් දෙරේ තනියම තේ බිව් එකේ රංගි. හරි බං ඉතින් ඊයේ තව ගාඩනා වගේ හරි ටීචර් ආවා. හරි ටීචර් දැන් ගිහිල්ලා ඉඳ ගන්නකො ටීචර්. ඒ ටීචර් රිදුවල්වා hina වුණාද? මොකක් හරි වුණා? කමන්නේ. අද මොකද්ද කරන්න තියෙන්නේ? අද මොකරේ හොඳ දඟ වැඩක් තියෙනවා. පට්ට දඟ වැඩක් අද. අපේ පූස උස්සලා මගේ පූසයක් ඔය පූස දීපන්. තාම මම පූස ගන්නවද ඔය? තෝ හිර කරලා තියන්න මගේ පූස දෙන්න තොට ඉඳහන්කෝ.
මම නෙමෙයි කියන්නේ මේ කොල්ලා කියන්නේ මම කියන්නේ නේද ඕකේ මගේ බූස උස්සලා තිබ්බ ඕකේ හතර හණ්ඩි කපලා කපන්න බෑ කඩනවා ඕකේ හතර හණ්ඩි අම්මට හුදු කීජ මේකට මාව නේද ඒකන නූලෙන් යකෝ ටීචර් උඩේ ඉද්දි මං වෙල ඕකව ගන්න ගම එන ඩේන්ජරස් වැඩි මම දැන් යන් නරකට යන්නේ දැම්ම එන්නේ නැති මේ තියෙන්නේ එන්නෝක ඇරපන් ඔකි දැම්ම එන්නේ නැහැ මේ දිබ්බ ඇරියට එන්නේ නැහැ වරෙන් අල්ලපන් වරෙන් ටීචර් ඉස්සුවා නෙමෙයි ටීචර්ගේ පූසා ඉස්සුවා දැන් සෙපද එච්චරයි මට අහන්න දෙන්නේ දැන් සෙපද දැන් උඹට සෙපද හරි බං ඉතින් අපි එහෙනම් ඊළඟ එක බලමු මොකද්ද කරන්න දෙන්නේ කියලා ඕ ටීචර් කේක් එකට මොකක් හරි එඩක් දෙන්න වගේ දෙන්නේ ටීචර් කේක් එකට මොකක් හරි කරන්න තියෙනවා ටීචර් කේක් එක කවමු පිටුවල යමන් ගේන ගණන් ගන්න බා වටේ පිටේ සද්ද වැඩි න මොකද මන් තාම මයික් එකක් කරන්නේ නැහැ නේ මයික් එකක් ගත්තට පස්සේ උඹලට අවුලන්නේ නැහැ උඹ නේ මට අවුලකුන්නේ නැහැ මේකේ මහා මෝඩිනේ බා එකවර කන්න නැතුව ඕක තියලා යනවනේ මේක දන්නේ ඕකට එක්කෙනෙක් ඉව ගහගෙන ඉන්නවා කියලා ඇහැ ගහගෙන ඉන්නේ ඒ කවුද මම අයම් එවිලි තමයි ඉව ගහගෙන ඉන්නේ ඉව නෙමෙයි ඇහැ ඒතුව දිව්වා මචන් දිව්වා දොඩි පාරේද බලන්න පාර දෙන්නනේ දැන් අපිට පාඩි නෙමෙයි ගන්න වෙන්නේ දැන් අපිට නා ගන්න වෙන්නේ ඔකි නාන්නේ නාවන්න තමයි ඔක කරෙමු ඔකි ඕත් නාන්න මූණ හොදගෙන ඉන්නවා බලහන් ඔය ටීචර් හිමීට ගාටනවා පොඩ වටයක් ගහලා එමු උඹලා දන්නවා ටීචර් මේ අපි දැන් ටීචර් වන්නනවා කියලා හිතනවාංගෝ මම මේ ගේට්ටුවෙන් එළියට ආවට පස්සේ ටීචර් බිත්තර ගහනවා බෑ බිත්තර වදින ඒ ගිනි පෙට්ටිය ඇවිල්ලා යකෝ අන්න පත් වුණා දැන් මොකද මේ ෆූඩෝ අනේ ටීචර් හොඳයි දැන් විකට දුන් තරගයකට ලස්සන මුන්න හරි බං ඉතින් මැදිනා මේකට පස්සේ තියෙන අපේ ලාස් එකද කොහෙද ඔව් අපේ ලාස් මිෂන් එක තමයි තියෙන්නේ ටීචර් දෙන ෆානි ආතම වැඩි අන්තිම එක තමයි මේක ඊට පස්සේ නෙක්ස්ට් චැප්ටර් එකෙන් මම තව එකක් ගේන්න තරහ වෙන්න එපා ඔරි වෙන්න එපා ඉතින් බං මේක මගේ 3rd වීඩියෝ ඔයාලා තාමත් මගේ channel එකට subscribe කරලා නැත්නම් subscribe කරලා අර ගාන්ටාරයට එකක් අයින් ගහලා වීඩියෝ එක share කරලා comment කරලා like පාරකුත් දාලා channel එකට sub එකක් දීගෙන යන්න හරි දැන් යන් උඩට මම යන්න උනොත් මම මේ බොරුවට බිම කරුණා අඩෝ බලන්න අර වහලුඩම් වැටුණා පොඩ තුවාල වෙන්න ඒකට මේ පොඩි තරම් ඉතින් වැටුණාම තුවාල නෙමෙයි හැම එකම බලන්න බඩුමුත් වැඩි බම් මේ බලන්න පුතු මෙච්චර ලොකු ගයක් තියාගෙන මේක පිළිවෙලට ගිය තියාගන්නේ ඒ ගෞදක හොයාගත්තා මචං ඒක යන්න ඕන අර දින්නේ අම්මට සෙටි ටීචර් උඩට එනවා ඒ ෂේප් එකේ මෙහෙට මාරු වෙනවා ටීචර්ගේ ස්පයිඩර් ඉස්සුවා හලෝ ටීචර් ටීචර් මෙහෙන් උඩට ඒක මට වාසි දැක්කද වැනිලා සෝෆා එකට වැටිච්ච ඉන්න මොකුත් උන්නේ
ඔම සෝෆා එක නැතුනොත් එන මේක කොන්ද කෙදිලා. ඉමද නවල් එක පට්ට කැද ඉතින් කියවන්න ඉපා මෙන්න මේ ආවිෂ්ඨ ගනි ඔක බිව්වම මට 50ක් එනවා බලන්න 50ක් ඇවිල්ලා තියෙනවා නේ 50ක් ඇවිල්ලා දිනවා බලන්න මේක යන මේ බලන්න අම්මඩ තිබ්බ 50ක් ගියාද කොහෙද ඒක බිව්වට පස්සේ බලන්න උඩ පෙනෙන්නෙත් නැහැ කණි ගේට්ටු විදිය ඉතින් මේක තමයි අද දානම් ඉතින් මේක අදින් එහෙනම් ඊට බුදු සරණයි දෙවි පිහිටයි ඒක යන්නකො මම පෙන්නන්න ඉතින් තව දෙනවා අතම කොම්පත් ඇරියා අම්මට ගිරි මොකද උනේ අයියෝ මූණටම වැටුණා අයියෝ ඒ පාන් අපේ ග්‍රවුස් නතු ගින් ඕක වැල්ලුවා තේම අපිට අපේ කාලේ ඉවර කරනවා ඒ ටීචර්ගේ මූණට ටීචර් මොකුත් උන්නේ එහෙනම් කොල්ලනේ එල්ලනේ බොක්කිලා වැරදුන පොට ඩාං ඩූන් එන ගණන් ගන්න එපා ස්කැරි ටීචර් ළමයා එන අපි ගියා